හදමුද යාළුවනේ රසම රස පොලස්කාරය එකක්. ඒකට මම අද රතු ලුණු, සුදු ලුණු, කරපිංචා, රම්පේ, උඹල කඩ ටිකක් මේ වගේ අඩුම කුඩුම ටිකක් මම ලෑස්ති කරගෙන තියෙනවා. ඉතින් යාළුවන්ට පුළුවන් තමන්ගේ කැමැත්ත අකමැත්ත අනුව මේකට තව අඩුම කුඩුම එකතු කරගන්න. ඔය තියෙන්නේ කපලා සුත්ත කරගනිපු පොලස් ගෙඩිය. අවශ්‍ය දිය කිරි මිටි කිරි ටික කලින් සූදානම් කරගන්න. දැන් ඉතින් මිරිස් කුඩු, තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු මේ වගේ අපේ කුළු බඩු ටික එකතු කරගන්නයි මම යන්නේ. ඊට පස්සේ ඉතින් මැටි වළඳක් ලිපේ තියාගන්නකෝ. මොකද මැටි ඇතිලියක හැදුවාම තමයි පොලොස් ගොඩක් රස වෙන්නේ. දර ලිපේ උයා ගන්න තියෙනවා නම් තවත් හොඳයි. ඉතින් ඊට පස්සේ මේ මැටි ඇතිලියට තෙල් ටිකක් එකතු කරලා අපි මේ ලෑස්ති කරගනිපු ඒ අඩුම කුඩුම ටික ඇතිලියට දාගෙන ඒ ටික චුට්ටක් තෙලෙන් බැදෙන්න තියලා ඊට පස්සේ අපි මේ 3-5 එකතු කරගත්තු පොලොස් කැබලි ටික එකතු කරගන්නවා. පස්සේ ඉතින් තෙලෙන් චුට්ට වෙලාවක් මේ ටික තැම්බෙන්න තියලා ඊට පස්සේ අපි අර ලෑස්ති කරගනිපු දිය කිරි ටික එකතු කරගන්නවා. මේ දිය කිරි ටික එකතු කරගෙන ටික වෙලාවක් අපි වහලා තැම්බෙන්න දෙන්න ඕන. පස්සේ මේ ටික තැඹුණාට පස්සේ මේ චුට්ටක් මේ කැබලි මෙලෙක් වුණාම තැම්බුණාම මිටි කිරි ටික එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි මම පොලොස් කරි එක හදාගන්නේ. යාළුවොත් හදලා බලන්නකෝ මේ විදියට. ඇත්තටම ගොඩාක්ම රසයි. මේ විදිහට පොලොස් කරි එකක් හදාගෙන උණුවෙම හදපු පොල් රොටියක් එක්ක රස බලන්නකෝ. හරිම රසයි. ඇත්තටම ඒක ඉතින් මම එහෙම කියලා වැඩක් නෑ. ඔයාලගේ අතින් පොලොස් ගෙඩියක් හදලා රසම රස පොල් රොටියකුත් හදාගෙන කාලා බලන්නකෝ ඉතින්. ඇත්තටම මාර රසක් තමයි තියෙන්නේ ඉතින්. ඔයාලත් හදලා කාලා බලන්නකෝ. යාළුවෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මට සහයෝගය දෙන්න කියලා මං ආදරෙන් ඉල්ලනවා. ඉතින් යාළුවනේ මගේ වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා comment එකක් දාලා මට සහයෝගය දෙන්න. මං ඉස්සරහට තවත් ලස්සන වීඩියෝ යාලට අරගෙන එන්නම්. සුබ දවසක්. ඔයාලා හැමෝටම බුදු සරණයි. ගිහින් එන්නම්.